සුබ දවසක් දරුවනේ. අපි අද දුටුගැමුණු රජතුමා ගැන කතා කරමු. දුටුගැමුණු රජතුමා කියන්නේ ඔයාලා අහලා තියෙනවා දුටුගැමුණු රජතුමාගේ අම්මා කවුද? ඔව් විහාර මහා දේවියටයි කාවන්තිස්ස රජතුමාටයි දාව ඉපදිච්ච වැඩිමහල් පුත් කුමාරයා තමයි මේ දුටුගැමුණු රජතුමා කියලා කියන්නේ. තිස්ස කියලා සහෝදරයෙකුත් ඉඳලා තියෙනවා. පුතේ මෙන්න මේ කාවන්තිස්ස රජතුමා රජකම් කළේ කොහේද? මාගම. එහෙම නැත්නම් රුහුණු රට කියලා කියනවා. අපේ ලංකාවේ ගිනිකොන දිග ප්‍රදේශයයි දකුණු ප්‍රදේශයයි තමා මෙන්න මේ දුටුගැමුණු රජතුමාගේ පියා කාවන්තිස්ස රජතුමා රජකම් කරලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වය බාර ගන්න කලින් කවුද රජකම් කරලා තියෙන්නේ? සොලී දේශයෙන් ආපු එලාර කියලා රජ කෙනෙක්. මෙන්න මේ එලාර රජතුමත් එක්ක විජිතපුරයේදී දුටුගැමුණු කුමාරයා සටනක් ආරම්භ කරලා තියෙනවා. අවුරුදු 44ක් ඒ වෙනකොට රජකම් කරපු එලාර රජතුමාට එතනින් රාජ්‍යත්වය අත්හරින්න වෙනවා දුටුගැමුණු කුමාරයාට යටත් වෙලා. එතනින් පස්සේ තමයි පුතේ දුටුගැමුණු කුමාරයා අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් වෙන්නේ. ඒත් එක්කම තමන්ගේ මලනුවන් ඒ කියන්නේ තිස්ස කුමාරයාව දිගාමඩුළු ප්‍රදේශයට යවනවා. ඒ ප්‍රදේශයේ පාලන කටයුතු බාර ගන්න. දැනට දිගාමඩුළු වර්තමානයේ හඳුන්වන්නේ පුතේ අම්පාර දිස්ත්‍රික්කය කියලා. මෙන්න මේ දුටුගැමුණු රජතුමාගේ ඉතිහාසය සලකා බලනකොට අපේ රටේ විශාල ස්තූප ප්‍රමාණයක්, විහෙර විහාර ප්‍රමාණයක් නිර්මාණය කරපු, ගොඩනංවපු, ඒවා ප්‍රතිසංස්කරණය කරපු ධාර්මික පාලකයෙක් විදිහට තමයි දුටුගැමුණු රජතුමාව ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. අපි බලමු මේ දුටුගැමුණු රජතුමා මොනවද කරපු සේවාවන් කියලා. අනුරාධපුර වන්දනාවේ ගියපු අය දන්නවා මිරිසවැටිය, රුවන්වැලි සෑය, ලොවා මහාපාය මේ සියල්ල නිර්මාණය කරේ දුටුගැමුණු රජතුමා. මේ තරම් විශාල ගොඩනැගිලි, විශාල ස්තූප නිර්මාණය කරන්න දුටුගැමුණු රජතුමාට සේනාපතිවරු 10 දෙනෙක් ඉඳලා තියෙනවා. වංශ කතාවල නම් සඳහන් වෙන්නේ යාළව දසමහා යෝධයෝ කියලා. කවුද මේ දසමහා යෝධයෝ? අපි බලමු. මෙන්න බලන්නකෝ කවුද ඉන්නේ මේ නන්දිමිත්‍ර, සුරනිමල, මහාසෝන, ගෝඨයිම්බර, තේරුපුත්තාභය, භරණ, වේලුසුමන, ලබිය වසඹ, කංචදේව, පුස්සදේව. මෙයාලට දසමහා යෝධයෝ කියන්න විශේෂ හේතුවක් තිබ්බා. මෙයාලා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඇඟපතින් උස මහත හැඩි දැඩි මිනිස්සු. ඒ විතරක් නෙවෙයි විශාල ගල් කුළුණු පවා එකවර උස්සන්න පුළුවන් හොඳ ශක්තියක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මෙයාලට දසමහා යෝධයෝ කියලා හඳුන්වන්නේ. මෙන්න මේ කියන දසමහා යෝධයෝ එහෙම නැත්නම් සේනාපතිවරු 10 දෙනයි කණ්ඩුල කියන ඇතයි එක්ක එකතු වෙලා දුටුගැමුණු රජතුමා අනුරාධපුරයේ වෙහෙර විහාර 99ක් හැදුවා කියලා වංශ කතාවල සඳහන් වෙනවා. ඉතින් පුතේ මෙන්න මෙහෙම හදපු එක ස්තූපයක් වෙන රුවන්වැලි මහා සෑයේ වැඩ අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී රජතුමාට අසනීප වුණා. දුටුගැමුණු රජතුමාට ලොකු ආසාවක් තිබුණලු මේ රුවන්වැලි සෑයේ වැඩ කටයුතු අවසන් වෙනවා සියසින් දකින්න. ඉතින් ඒකට රජතුමා අසනීප වුණානේ. ඊට පස්සේ තිස්ස කුමාරයා එහෙම නැත්තම් සද්දා තිස්ස කියන දුටුගැමුණු රජතුමාගේ මල්ලි තමයි මෙන්න මේ රුවන්වැලි සෑයේ වැඩ අවසන් කරලා අන්තිමේට රජතුමාට පෙන්නුවේ. එහෙම තමයි පුතේ ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. දුටුගැමුණු කුමාරයා ගැන ඉගෙන ගන්නවා නම් ඔයාට ඉගෙන ගන්න තියෙන මූලික කරුණු, ඒ කියන්නේ ඔයාගේ පොතේ සඳහන් වෙන කරුණු මෙතනින් අවසන් වෙනවා. දුටුගැමුණු රජතුමාට වැඩ අවසන් කරගන්න බැරි වෙච්ච රුවන්වැලි සෑය ගැන චුට්ටක් විස්තර අපි දැනගමු. රුවන්වැලි සෑයට ඉස්සර කියලා තියෙනවා ඉතිහාසයේ මහා තූපය කියලා. ඒක පුතේ උස අඩි 300ක් වෙනවා. ගර්භයේ විස්කම්භය අඩි 298ක් කියලා තමයි සඳහන් වෙන්නේ. පුතේ මේ විදියට 6 වසර ඉතිහාසය සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කර අවසන්. ස්තුතියි.